සුබ දවසක් සහෝදරවරුනි. අපි අද කතා කරන්න යන්නේ ලේනම කියලා කොටි జాතියක්. කියන්නේ මේ කොටි ලංකාවෙන් වඳ වෙලා කියලා හිතන කොටි జాතියක්. මම දන්නවාලා කවුරුත් මේ ගැන අහලා නැත්නම් ඇති බොහෝ දෙනෙක් අහලා නැත්නම් ඇති සමහර කට්ටිය දන්නේ නැති. අපි කතා කරමු අද ලේනම කොටි සහ ඊට පස්සේ අපි මේ කතාව ටික දුරක් යද්දී මට කියන්න ප්‍රමාණයට ලංකාවේ මිනිස්සු කාපු කියන්නේ මිනිස්සුන්ව දඩයන් කරලා හානි සිද්ධ කරපු කොටියකුත් ඉඳලා තියෙනවා. අපි ඒ කොටිය ගැනත් කතා කරමු. ඉස්සෙල්ලාම අපි මේ ලේනම කොටි කියන්නේ කවුද, කොහොමද මේ හැදුනේ, ඇයි මේ ජනප්‍රවාද එන්නේ කියලා අපි කතා කරමු. හරි. මේක පටන් ගන්නේ ගොඩක් يعني අවුරුදු 100ක් 200ක් විතර ඈත අතීතයේ තමයි මේ කතාව පටන් ගන්න. ලංකාවේ තියෙන කුමන ජාතික උද්‍යානය කියලා අපි හැමෝම දන්නවා. මේ කුමන ජාතික උද්‍යානයේ ආශ්‍රිත ප්‍රදේශයක තමයි මේ ලේනම කියන කොටි ජාතිය ඉඳලා තියෙන්නේ. එතකොට 1800 දී බ්‍රිටිෂ් කොලොනියල් කාලේ 1800 දී එමර්සන් ටිනෙට් කියලා ඉංග්‍රීසි ජාතික දේශපාලඥයෙක් කියලා තියෙනවා ලංකාවේ ව්‍යාග්‍රේ දැක්ක කියලා. ලංකාවේ ව්‍යාග්‍රේ නෑනේ. අපි හැමෝම දන්නවා ලංකාවේ ව්‍යාග්‍රේ නෑ. ලංකාවේ ඉන්නේ පැන්තරා පාඩස් කොටිය. කියන්නේ අපි හැමෝම දන්න ලෙපර්ඩ්. ඉතින් ලෙපර්ඩ්ලා ඉන්න රටක කොහොමද ව්‍යාග්‍රේ? ඒක ගැන තමයි දැන් අපි කතා කරන්නේ. ඉතින් මේකෙදි 1800 දී මේ එමර්සන් ටිනෙට් කියන දේශපාලඥයා දැකලා තියෙනවා ව්‍යාග්‍රේ ඉන්දියා කියලා. ඊට පස්සේ 1850 දී ඒ කාලෙත් ඉඳලා තියෙනවා දැන් ලංකාව කියන්නේ දඩයම් කරන සංස්කෘතිය ඒ කාලේ ඉඳන් තිබුණා. ලංකාවේ දඩයක්කාරයෝ වගේකුත් දැකලා තියෙනවා. මේ ඔක්කොම කතා විතරයි කියන්නේ. කොහෙවත් සඳහන් වෙලා නැහැ. දැකලා තියෙනවා කියනවා ව්‍යාග්‍රේ. ඊපස්සේ දැන් මේ ව්‍යාග්‍රේ කතා මෙහෙම කතා වෙගෙන යද්දී රූම් එකක් කියන්නේ ජනප්‍රවාදයක් තියෙනවා. කුමන පැත්තේ ආදිවාසී වැද්දෝ ඉරිසක් ඉඳලා තියෙනවා. එයාලට ඕන වෙලා තියෙනවා යම් සංස්කෘතික කියන්නේ පෙරහැර අංගයක් නැවත රීමේක් කරන්න ආයෙ කරලා බලන්න. ඉතින් මේකේ සාමාන්‍ය ලංකාවේ පූජනීය වැඩකට මොකක් හරි පත්තු කරද්දී සාමාන්‍යයෙන් හොඳ තෙල් වර්ගයක් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මේ වැද්ද කණ්ඩායම ඒ පූජාවට අවශ්‍ය පහන් දැල්ලන්න පාවිච්චි කරලා තියෙන තෙල් අරගෙන තියෙන්නේ වල්ලූර දඩයන් කරලා ඒ ඌරොන්ගෙන් ලබා ගන්න තෙල් තමයි මේ වැඩි ජනතාව ඒකට පාවිච්චි කරන්නේ. ඉතින් මේකට කෝපයටපත් වෙච්ච දෙවි කෙනා, ඒ කියන්නේ කාට හෝ දෙවි කෙනෙක්ට වෙන්න ඇති නෙමෙයි කරන්නේ. ඒ කෝපයටපත් දෙවි කෙනා ලේනම කියලා කොටි జాතිය මැව්වලු. ඒ ලේනම කියන කොටි జాතිය ඒ වැද්ද පිරිස විනාශ කරා. මේ වෙන අතරතුරදී යම්කිසි වැද්ද කණ්ඩායමක් ගල් පොත්තකට එකතු වෙලා තියෙනවා. එකතු වෙලා බේරලා ඉඳලා. ඒ පිරිසත් මේ ලේනම කොටි ගිහිල්ලා හොයාගෙන ඒ වැද්ද පිරිසත් සමූල ඝාතනය කරා කියලා තමයි මේ කතාව වෙන්නේ. එතකොට මේ ලේනම කියන කොටියා මොන වගේද කොහොමද හැඩරුව කියලා ගත්තොත් ආනන්ද ශ්‍රී තේරෝ කියලා කියන්නේ අපි හැමෝම දන්න ස්වාමීන් වහන්සේ නම ඒ පැත්තේ කැලේ ආශ්‍රිතව ජීවත් වෙලා. එතකොට මේ උන්වහන්සේ ලියපු සමහර පොත්වල සඳහන් වෙලා තියෙනවා ව්‍යාග්‍රේකුගේ සහ ලංකා ජීවත් වෙන කොටියෙකුගේ මිශ්‍රිත රූපයකින් යම්කිසි කොටි විශේෂයක් ඒ වට පරිසරයේ ඉන්නවා කියලා. එතකොට දැන් මේ විස්තර කිරීම අනුව ඒක කියන්නේ මේ බෙල්ලට පහළ කොටසේ ස්ට්‍රයිප්ස් ඒ කියන්නේ වෛරන් වගේ ශරීරයේ අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍ය අපේ කොටියගේ වගේ පුල්ලි. ඊට අමතර මේ කොටියා කියන්නේ මේ ලේනම කියන කොටියා අනිත් මේ ලංකාවේ ඉන්න කොටියට වැඩිය විශාලයි. මොකද ව්‍යාග්‍රයට වැඩිය විශාල නැහැ. මේ අතරමැද දෙමුහුන් සත්වයක් තමයි මේ දැකලා තියෙන්නේ. එතකොට මේක කොහොමද උනේ කියලා බැලුවොත් අපි මෙහෙම සාකච්ඡාවෙන් අපි හොයාගෙන කියන්නේ සමහර තොරතුරු සලකලා බලද්දී 1900 වගේ කාලේ ඒ කියන්නේ ඉස්සර ඉඳන්ම ලංකාව මේ මුහුද හරහා යන භාණ්ඩ ප්‍රවාහනවල ලොකු සම්දිස්ථානයි. එතකොට මේ ඉන්දියාවේ ඉඳලා ලංකාවේ ත්‍රිංග වරාය පැත්තෙන් යන නෞකාවක් කියන්නේ සත්ව වෙළඳාම යන නෞකාවක් ලංකා ත්‍රිංග වරායට ආපු වෙලාවක ඒ
ඔවුන් ළඟ හිටපු ව්‍යාග්‍රයෙක් කලබලයකින් හෝ කුමක් ගැන අනතුරකින් එතනින් පැනලා ඇතුල් වෙලා තිනවා ලංකාවේ කැලේට. එතකොට ඔය ට්‍රින්කෝල්ඩ් පල්ලෙන් මම යාලා කුමනවම තියෙනවනේ. එතකොට මේ කැලේ කොහෙට හරි මේ ව්‍යාග්‍රයා පනින්න. එතකොට මේ ව්‍යාග්‍රයා සහ ලංකාවේ ඉන්න කොටියෙක් අතර යම්කිසි ප්‍රජනන කටයුත්ත සිද්ධ වෙලා මේ ලේනම කොටිය බිහි වෙන්නේ නැති කියලා දැන් අපිට නිකන් ගෙස් කරන්න පුළුවන්. එතකොට ඔය 1900 ගණන් වලම ඒ වෙලෙන්දෝ පිරිස එකතු වෙලා පරීක්ෂණයක් කරලා තියෙනවා කොටියෙක් සහ ව්‍යාග්‍රයෙක් එකතු කරොත් මොන වගේ සතෙක් හැදෙයිද කියලා. එතකොට එහෙම යාලා ඒ ටෙස්ට් එක කරලා කොහොම හරි පැටියෙක් හම්බලා දෙනවා. හැබැයි වැඩි වෙලාවක් ඒ පැටිය ජීවත් වෙලා ඉඳලා නැහැ, සුළු වෙලාවකින් මැරලා තියෙනවා. එතකොට ඒ වගේ තියෙන සඳහන් වලත් කියලා තියෙනවා ඒ පැටියගේ රූප ලක්ෂණත් මේ ලේනම කියන කොටියගේ අර ආනන්ද ශ්‍රී තේරෝගේ සහායාවට ගම්මුන්ගෙන් එන කතාවල ඒ ලක්ෂණත් සමානයි කියලා. මොකද අර වෙලෙන්දෝ ඒ හදපු පැටියගෙත් බෙල්ලට පල්ලෙහා ස්ට්‍රයිප් සහ අනිත් ප්‍රදේශවල පුල්ලි තිබිලා තියෙනවා. එතකොට මේ කතාවේදී අපිට හිතන්න පුළුවන් ලංකාවේ ඇත්තටම ලේනම කියලා කොටි ජාතිය ජීවත් වෙන්නේ නැති කියලා. එතකොට දැන් මම ඔයාලට කතාවේ මුලදීම කිව්වා ලංකාවෙත් මිනි මස් අනුභව කරන කොටියෙක් ඉඳලා තියෙනවා. ඔව් ඇත්තටම පූඩානි මෑන් ඊටර්ස් කතා කියපම් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රියයි. මේ පූණානි ප්‍රදේශයේ 18 මයිල්ස් පෝස්ට් එක ගාව තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා මේ කොටිය ගමේ ඉන්න ගම්වාසී දඩයන් කරලා තියෙනවා. ඒකෙන් රහ වැටිච්ච මේ කොටිය මිනිසුන් 12 දෙනෙක්ගේ පමණ ජීවිත බිලිගත්ත කියලා තමයි කියන්නේ. ඉතින් මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ කාලේ වෙනකොටත් ලංකාව බ්‍රිටිෂ් කොලොනියල් එකේ තිබ්බේ. එතකොට ඊට අදාළව පත්වෙච්ච ආණ්ඩුකාරවරයෙක් හෝ යම් කිසි කෙනෙක් මට හරියට මතක නැහැ. එයා තමා දවස් ගාණක් මේ කැලේ මහන්සිලා ඉඳලා මේ කොටියව මරලා දෙනවා. ඉතින් මේ විදිහට ලංකාවේ මේ වගේ දේවල් වුණා, මේ වගේ දේවල් තිබ්බා කියලා දැනගන්න ලැබීම ගැන ඇත්තට මට සතුටුයි. මට ඒක කියලා දෙන්න ලැබිච්ච අවස්ථාව ගැනත් මට සතුටුයි. ඉතින් නැවතත් දවසක අපි ඔයාලට මේ වගේ රසවත් කතාවක් අරගෙන එනකක් සමු දෙන්න. ස්තුතියි.